ආයුබෝවන් හැමෝටම. ඉතින් මම අද කියලා දෙන්නම් අපි හැමෝම ගොඩාක් වගා කරන්න ආස මෙන්න මේ ඇන්තූරියම් මල් ගැන. ඉතින් වීඩියෝ එක දිගටම බැලුවොත් ඇන්තූරියම් ගැන ගොඩාක් දේවල් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒක නිසා වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඇන්තූරියම් කියලා කියන්නේ එහි ඇති දීප්තිමත් වර්ණ සහ හාට් හැඩය නිසා ලොව පුරා ඉතා ජනප්‍රිය විසිතුරු ශාකයක්. මේ විශේෂත්වය වන්නේ මලක් ලෙස අප දකින වර්ණවත් කොටස. එහෙමත් නැත්නම් උස්පේත් එක සති කිහිපයක් යනතුරු මැලවෙන්නේ නැතුව තියෙන එකයි. ඇන්තූරියම් ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ ඇන්තූරියම් ඇන්ඩ්‍රියානම් යන්නයි. ඇන්තූරියම් මලක මැද ඇති නෙරාගිය කොටස උද්භීත විද්‍යාත්මකව හඳුන්වන්නේ ස්පැඩික්ස් යන නමිනුයි. ඇන්තූරියම් පත්‍ර සාමාන්‍යයෙන් තදකොළ පැහැති දිලිසෙන ස්වභාවයක් ගන්නා අතර ඒවා හාට් ෂේප්ඩ් හැඩය ගනී. මෙම පත්‍රය ශාකයේ අලංකාරය වැඩි කිරීමට මෙන්ම වාතය පිරිසිදු කිරීමට දායකත්වයක් ලබා දෙනවා. ඇන්තූරියම් පත්‍රවලින් ලැබෙන ප්‍රධානතම ප්‍රයෝජනය වන්නේ වාතය පිරිසිදු කිරීමයි. එමගින් වායුගෝලයේ ඇති ඇමෝනියා සහ ෆෝමල්ඩිහයිඩ් වැනි අහිතකර රසායනික ද්‍රව්‍ය උරාගෙන පිරිසිදු වාතය ලබා දෙයි. ඇන්තූරියම් ශාකයේ පවතින ප්‍රධානතම අවාසිය නම් එහි ඇති විෂ බවයි. ශාකයේ පත්‍ර සපා කෑමෙන් සතුන්ට සහ කුඩා දරුවන්ට විෂ විය හැකිය. ඇන්තූරියම් ශාකයට ඍජු හිරු එළිය කිසිසේත්ම ඔරොත්තු නොදෙන අතර ඒ වෙනුවට අවශ්‍ය වන්නේ පෙරන ලද හෝ විසිරුණු මෘදු ආලෝකයකි. තද අවුවට නිරාවරණය වුවහොත් පත්‍ර පිච්චි කහ පැහැවීමට හෝ දුඹුරු ලප ඇතිවීමට ඉඩ ඇති බැවින් සාමාන්‍යයෙන් 70ක් 80ක් අතරක පමණ සෙවණක් සහිත ස්ථානයක තැබීම වඩාත් සුදුසුයි. ඇන්තූරියම් ශාකයට නිරන්තරයෙන් වැඩි තෙතමනයක් අවශ්‍ය වුවත් බදුන තුල ජලය රැඳී තිබීම මුල් කුණු වීමට ප්‍රධාන හේතුවක් වෙනවා. එම නිසා මාධ්‍ය වියලි බව දැනෙන විට පමණක් ජලය යෙදීමත් පත්‍ර මතට මම මේ කරනවා වගේ වතුර ස්ප්‍රේ කිරීමෙන් අවට වායුගෝලයේ තෙතමනය පවත්වා ගැනීමට ශාකය සරුවට වර්ධනය ඉතා වැදගත් වෙනවා. ඇඟිල්ල පසට යවා බැලූ විට වියලි බව දැනෙනවා නම් පමණක් ජලය යෙදීම ප්‍රමාණවත් වෙනවා. පාත්‍ර අග දුඹුරු වීම තෙතමනය මදි බවටත් පාත්‍ර කහ වී මෙලෙක් වීම තෙතමනය වැඩි බවටත් ලක්ෂණයක් වෙනවා. ඇන්තූරියම් වගාවට ජලය හොඳින් බැස යන වාතාශ්‍රය ලැබෙන මාධ්‍යයක් තෝරා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ සඳහා ප්‍රධාන වශයෙන් පොල් එලි කෑලි, අඟුරු කෑලි සහ ගඩොල් කැට සමාන ප්‍රමාණවලින් මිශ්‍ර කිර භාවිතා කිරීම වඩා සුදුසු වෙනවා. ඔයාලා මේ වීඩියෝ එකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මොනවා හරි දෙයක් මට මඟ හැරුණා නම් ඒකත් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ගොඩක් ස්තුතියි.